ඉතින් ඔන්න බැංකුවක රැකියාවක් හොයන ඔයාට ඔන්න හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා සම්පත් බැංක් එකෙත් ඔන්න රැකියාව අවස්ථාවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක බලවට අයදුම් කරන්න පුළුවන්. ඔන්න බැංකුව පැත්තේ රස්සාවක් හොයනවා. ඉතින් බලමු අපි මෙන්න සම්පත් බැංකුවේ තමයි මේක තියෙන්නේ. ඉතින් මේක සම්පත් බැංක් බලමු අපි මේ සම්බන්ධයෙන් මොනවද මෙයාලා කියන්නේ කියලා. මේකේ වේකන්සි එක යන්නේ ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් කියලා තමයි යන්නේ. එහෙනම් ඔන්න පුහුණු රැකියාවක් විදිහට තමයි මේක යන්න තියෙන්නේ. ඒ කියන්නේ කිසිම පළපුරුද්දක් ඔයාට අවශ්‍යතාවයක් නැහැ. ට්‍රේනින් ඔයාට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් බලමු රික්වයර්මන්ට්ස් මොනවද කියන එක. මේකට ඉල්ලන්නේ age below 23 years අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. දෙවෙනි එක තමයි මේකේ විශේෂම කියන්න ඕන දේ පුතේ බැංකු රස්සාව වෙනකොට වයස දීලා තියෙනවනේ. වයස ඔයා මීට වඩා වැඩි නම් ගොඩක් වෙලාවට මේකට යන්න හැකියාවක් නැහැ. මොකද මේ කට්ටිය බැංකුවලදී වයස ගොඩක් වෙලාවට බලනවා. ඒ වගේමයි දීලා තියෙන අවම සුසුකම් ටික අනිවාර්යෙන් මේ කට්ටිය බලනවා. ඉතින් දෙවෙනි එක තමයි minimum of 3 simple passes at GC A level for the main 3 subject in one sitting. ඔයාට A level වලට ඉතින් S3ක් තිබුණත් මේකට ඔයාට chance එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැබැයි සමහර දරුවෝ කියනවා ගොඩක් වෙලාවට මම මට A level pass වෙලා තියෙනවා මේ කියන qualifications තියෙනවා මම දානවා. ඒ වුණාට මට තාම එකක් හොයාගන්න බැරුණා කියලා. ඒකට හේතුව වෙන්නේ දේ පුතේ විශේෂයෙන්ම ඔයාට වඩා වැඩි ක්වොලිෆිකේෂන් එකක් සමහරට ඔයාලගේ ගෙවල් පැත්තේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒකට දානකොට වෙන්න පුළුවන්. ඔයා දාපු එකට වඩා ඔයාට වඩා වැඩි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. සමහරට ඒ ළමයා සෝලා ගැනීමේ chance එකක් තියෙනවා. ඉතින් ඒකේ අතාරින්න එපා. try කරන්න බලන්න. ඉතින් ඔයාලට A level වලට S3ක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට general english හැර අනිත් subject වලට S3ක් තියෙන්න ඕනේ කියලා කියනවා. or pass EDXL or Cambridge examination with a minimum of 3 D passes in one sitting. ඉතින් A level එහෙම නැත්නම් Cambridge හරි EDXL හරි කියලා තියෙනවා නම් ඔයාට D3ක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ minimum of 5 credit passes at GC O level. එනම් O level වලට වඩා C5ක් තියෙන්න ඕනේ including mathematics in the first sitting with a credit pass for English at GC O level in the first sitting subsequent sitting කියලා කියනවා. ඉතින් ඔන්න පැහැදිලිව කියනවා maths වලට ඔයාට C එකක් තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන ඔයාගේ පළවෙනි සැරේ result එකෙන් තමයි O level වලට තියෙන්න ඕන. හැබැයි English එක ඔයා පළවෙනි සැරේම C එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හරි කිව්ව නැත්නම් private කලර් කමක් නැහැ. අරගෙන තියෙනවා නම් ඔයාට C එකක් තියෙනවා නම් English වලට ගැටලුවක් නැහැ. මේකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් O level EDXL සහ Cambridge කරලා තියෙනවා නම් ඒ කියන සුසුකම්ම තියෙන්න ඕන කියලාත් කියනවා. ඊට පස්සේ ඔයාට ඊට අමතරව කියනවා හැබැයි any part qualification in chartered ACCS SIMA SIM SLIM banking වගේ IT AAT side එකව කරලා තියෙනවා නම් will be an added advantage කියලා කියනවා. ඉතින් මේක අමතර වාසියක් කියලා ඔයාට කියනවා. ඉතින් දෙවපතේ විශේෂම කියන්න ඕන බැංකු සයිඩ් එකේ රස්සාවක් වෙනවා නම් ඔයාට විශේෂයෙන් මේ chartered SIMA ACCS SIM SLIM banking වගේ course එහෙම නැත්නම් AAT වගේ qualification එකක් කරලා තියෙනවා. ඔයාට ලොකු chance එකක් එනවා ඔයාට බැංකුවක රස්සාවක් හොයාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා කරලා නැත්නම් තාම මේ වගේ qualifications අදම පටන් ගන්න බලන්න. ඉතින් මේකට ඔයා අයදුම් කරනවා නම් දෙවපතේ ඔයාට කරන්න තියෙන විශේෂයෙන් මෙතන click here to apply කියලා තියෙනවා. මෙන්න මේ click here to apply කියන එක මෙතන ක්ලික් කරන්න ඕන. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්නේ application for trainee staff assistant 2025 කියලා කියනවා. ඉතින් ඔන්න මේකට ඉල්ලන සුසුකම් මොනවද කියන එක බලමු. ඉල්ලන්නේ කොහොමද මේක ෆිල් කරන්න කියලා. ඉතින් මේක title කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ Mr. ද Mrs. ද කියන ඔයාගේ ගැහණු පිරිමි අනුවට දාන්න පුළුවන් මේක. name with initials මුලකුරු සමග නම දාන්න ඕන ඔයාගේ මොකක්ද මේක උදාහරණයක් දීලා තියෙනවා TSD බණ්ඩාර කියලා. ඉතින් ඔයාගේ සම්පූර්ණ නම ඔයාලට බලලා දාන්න පුළුවන්. ඉතින් calling name එක ඉතින් මේවා පුරවද විශේෂයෙන් මම ඔයාලට කලිමුත් කියලා තියෙනවා. මේවා හදිසි වෙන්න එපා දුවේ පුතේ. ඔයා මීට කාලය අරගෙන හරියට අයදුම් කරන්න සමහර වගේ පොඩි දෙයක් නිසා මිස් වෙන්නත් පුළුවන්. date of birth, age එක, NIC number, contact number, residential address, district එක, marital status ඔය බැඳලාද නැද්ද කියන එක, email address එකම දාන්න ඕනේ. වැඩ කරන email එකක් දාන්නවා. ඉතින් ඔන්න ඔය විස්තර ටික ඔයාලට මේ පුරවල වල මෙන්න මෙතන next කියන එක දෙන්න ඕනේ. ඉතින් මේකේ මම අර fill කරලා නැති නිසා අනිත් ඒවා මට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් නම් බලන්න මේකේ ඉස්සරහට ගිහිලා විශේෂම වැදගත්ම කාරණේ තමයි මේකේ මෙන්න මේ email address එක. මොකද ඔයාලට සමහරට ඔයා job එකට select කරගත්තට පස්සේ ඔයා interview වලට select වුණාට පස්සේ short list වුණාට පස්සේ ඔයා තෝරාගත්තා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ මේ email address එකට තමයි මේ පණිවිඩය එන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හොඳ වැඩ කරන email address එකක් දෙන්න, password එක මතක තියෙන එකක්. ඉතින් වගේ පොඩි ඒවා ටිකක් තමයි ඉල්ලන්නේ ඉස්සරහට ඔයාලට මේක යන්න තියෙනවා. ඔයාලට බලලා අයදුම් කරන්න පුළුවන්. ඔන්න තාම chance එකක් තියෙනවා. trainee staff assistant ගන්නවා සම්පත් බැංකුවේ. ඉතින් අතාරින්න එපා. මේකත් විශේෂම ඔයාලා ගෙවල් පැත්තේම ඉඳලා මොන්න ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් chance එකක් කවුරුම් මේකත් ගන්න එකක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයාට ඔයාලගේ ගෙවල් පැත්තේ chance එකක් තියෙනවා නම් ඔයාලට ලොකු chance එකක් සෙට් වෙකින් දාන්න බලන්න. මේකටත් සම්පත් බැංකුවේ ඊට අමතරව මම කලින් කිව්වා වගේ අනිත් වීඩියෝස් ටිකත් ඔයා බැලුවේ නැත්නම් ඒවටත් බලලා අයදුම් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහ හම්බෙමු.